භරතනාට්‍යම් වලට යොමු වුණේ මගේ මව නිසා. ඇය දැන් ජීවිතුන් අතර නැහැ. ඇය තමයි පද්මිනී දහනායක ආර්යදාස මහත්මිය. මං ඇයගේ එකම දියණිය. මේ ශාස්ත්‍රයේ මං හිතන්නේ මම පිවිසුනේ ඇයගේ කුස තුල ඉඳෙද්දි. ඇයට මං හිතන්නේ ඇයගේ කුස තුල මම ඉන්න කාලේ මාස 5ක් විතර ඇති. ඇය මහවැලි ගීත නාටකයේ නර්තන අධ්‍යක්ෂණය කරා. එතකොට මං හිතන්නේ කුස තුල ඉඳෙද්දිම නර්තනය මගේ ඇඟට එන්න ඇති. මම බොහෝම පොඩි වයසේ තමයි නර්තනයට පිවිසුනේ අවුරුදු 3මාරක පොඩි ලරුවෙක්. ඉතින් හැබැයි ඉතින් අම්මා පන්ති කරනකොට මම ගිහිල්ලා පැන නටනවා. මං කවදාවත් එකම අඩියක්වත් අම්මගේ ඉගෙනගෙන නෙවෙයි. ඉගෙන ගත්තේ නෑ. මොකද ඇයට උගන්වන්නත් බෑ. අම්මා උගන්වනකොට මම ඉගෙන ගන්නෙත් නෑ. මට ඕන නම් මම ඇවිල්ලා පන්තියේ නටනවා. මට ඕන නැතුණා මම යනවා. දෛවය සම්පූර්ණයෙන්ම වෙනස් කරා. උඩරට පහතරට කතක් නර්තනේ හැදෑරුවත් මගේ හිත ගියේ භරතනාට්‍යම් වලට. ඒ හිත ගියේ හේතුව තමයි මගේ මව. ඇය ඒ උගන්වපු ආකාරය, ඇය ඇඳින පළඳින විදිය, ඇයගේ කතා විලාසය, ඒ ඔක්කොම මම ග්‍රහණය කරගත්තා. මං හිතුවා මට ගැළපෙන භරතනාට්‍යම් තමයි.